දැන් අපි පොඩි කෑමක් හදන්න යන්නේ. ඉතින් බලමු මොනවද කියලා. හායි කියන්නේ. දැන් අපි යන්නේ ආච්චි ළඟට. හොලන්න පොඩි. වා හැටිලා කැටි ගැටිලා. අපි දැන් අපි යන්නේ කැරට් ටික සුදු කරගන්න. නේ? ලුණු. කමන්නේ. ලුණු සුදු කරගන්න. ඔන්න ඉතින් මේ විදිහට මම පිටි ටිකට පොල් තෙල් ලුණු දාලා හොඳට කලවම් කරගත්තා. ඉතින් මේ අතරේ අනිත් කට්ටිය චූටි වැඩ කරනවා. ඉතින් මේක ටිකක් අනලා තියන්න ඕනි. හැබැයි අපිට වෙලාව මදි වුණා. මොකද අපි හිතුන ගමන් මේක හැදුවේ. ඉතින් චූටි වෙලාවක් තමයි අපි මේ පිටි ටික අනලා තිබ්බේ. ඉතින් දැන් මේ හොඳට අනා ගන්නවා. ඊට පස්සේ මේක චූටි බෝල විදිහට හදා ගන්න ඕනි. අපි මේ විදිහට තමයි මේවා බෝල කරගන්නේ. ඊට පස්සේ අපි තාමත් කරනවා. ඔන්න දැන් මේ ටික ඔක්කොම අපි ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඒකට ඕනි අර ভেජිටබල් සලාඩ් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට කැරට්, ගෝවා, ඊට පස්සේ ලුණු, අමු මිරිස් මේ ඔක්කොම අපි කපා ගන්න ඕනි. ඉතින් කැරට් ගාන වැඩේ නම් මෙයා කරා. මං හිතන්නේ පැය භාගයක් විතර කැරට් ගෙඩි දෙකක් ගෑවා. හොඳයි ඉතින්. කෑම හදන්න ගොඩක් කට්ටිය කතා වුණාට අන්තිමට අපි දෙන්න විතරයි එකතු වෙලා එක කරේ. හැබැයි ඉතින් අන්තිම වෙන්න කට්ටිය එකතු වුණා. බලන්නකෝ ඉස්සරහට. ඉතින් එයා ඒ වැඩේ කරනකම් මං හිතුවා ෂවර්ම එකට ඕනි කරන අනිත් දේවල් ටික කපා ගන්න. ඉතින් අපිට ඕනි වෙනවා ලුණු, ඊට පස්සේ අමු මිරිස්, ගෝවා ඒ ටික මම කපා ගන්න තමයි යන්නේ. මම කැරට් කපාලා පැය භාගයක් විතර ගියා ඒකද. අපි දැන් වාජනේ ඉස්සෙල්ලාම කැරට් දානවා. මම කපපු ලස්සන කැරට්. ඊට පස්සේ මොනවාද? ගෝවා. එන්න කැබේජ්. ඊට පස්සේ නෑ තාම ගෝවා. මේ කන්න විතරක් ආපු එක්කෙනා. අනේ yeah boy. දැන් තියෙන අපි කපාගත්ත ගෝවා, කැරට්, ඊට පස්සේ ලුණු මේ ඔක්කොම එකතු කරලා ඒකට යෝගට් එකක් දාගන්න ඕනි. යෝගට් දැම්මම මේක ගොඩාක් රසයි. ඊට පස්සේ අපි ඒකට ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි ටිකක් දාගත්තා. ඉතින් ලුණු කුඩුයි, ගම්මිරිස් කුඩුයි දාලා මේක හොඳට කලවම් කරන්න ඕනි. ඔයාලා කැමති නම් මේ වෙලාවේ කෑලි මිරිස් චූට්ටක් දාගන්න පුළුවන්. ගොඩක් නෙමෙයි චූට්ටක්. ඔන්න ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම ගිහලා subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙම අපි එද්දි දොරවල් අරින්න ලෑස්ති වෙලා ඉන්න. ඔයා මොනවද කියලානේ? අංගනා බයවලිස් කියනවා. ටයිල් එක දාගෙන අපේ. අනේ මට චූටි ඇඳලා මේක දාන්න. පාවේ දැන්. ලොක් චෙෆ් නෑ යා මග. කවුද චීස් දෙසන. මේකේ රහබසෙන් අපි අර යෝගටුයි ඔක්කොම දාලා කලවම් කරගත්ත ভেජිටබල් සලාඩ් එකට දැන් මම මේ දාන්නේ මයොනීස්. ඒකත් දාලා මේක හොඳට ආපහු කලවම් කරගන්න ඕනි. තියෙන්නේ අපේ ෂාර්ම බෝල ටික. අපි වයිරල් නෙමෙයි. මුණන්නන්න බෑ. ඊට පස්සේ අපි චිකන් ටික චූටියට කපා ගන්න තමයි යන්නේ. ඒ ටිකත් කපාගෙන මම දැන් රොටි ටික හදාගන්න තමයි යන්නේ. ඊට පස්සේ අපි අර බෝල කරගත්ත ගුලියක් අරගෙන ඒක හොඳට තුනී කරගත්තා. ඉතින් ඒක තුනී කරාම තමයි රස. මේකට තමයි මං හිතන්නේ ගොඩාක් වෙලා ගියේ. මොකද අපි රොටි 13ක් වගේ හදාගත්තා. ඒ රොටිය පොඩ්ඩක් අන්‍ය දෙයක් කරනවා කමන්නේ. කොහොම හරි එයි. මේක ඇලෙනවා. අපි ලාවට තමයි මේක තඹ ගන්නවා. හොල්ටේ ටිකක් දාගන්න ඕනේ.
ශාකර් මේ විල්ල වැඩ කරන අයගේ මහන්සිය ගන්න අපි ගේනේ. මගේ ගානේ නෙමෙයි මේ මාසෙ. මගේ ගන්න. මේ දෙක අල්ලන්න. මේ කොඩින් මේක දිහාට. ඊටලයි. අපි කරබරු කරන්නේ. අර කීරේ කාසික් තියනවා ඒක. Huh? මිසික් කරන්නේ සමායි. මට ස්කූල් ඔන්නේ ඔයාගේ ඔන්න ඉතින් තව එක්කෙනෙක් අපේ වැඩේට එකතු වුණා. එයා මුකුත් දන්නේ නැහැ. ඉතින් බය වෙලා වගේ තමයි ගේ ඇතුළට ආවේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රොටි ටික. ඉතින් එක එක හැඩවල් වලින් තියෙනවා. කොහොම හරි ඒ ටික ලස්සනට අපි හදාගත්තා. ලස්සනක් නෑ සමහර ඒවා ගිහි. දැන් ෂවර්ම එකේ සෝස් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් ඒකට තක්කාලි සෝසුයි මයොනීසුයි තමයි එකතු කරගන්නේ. ඉතින් ඊට පස්සේ අපි ඒකට තව ලුණුයි ගම්මිරිසුයි දාලා ඒ සෝස් එක හදාගත්තා. ටෙස්ට් කරගෙන ඉවරයි. සලාද ටික තියෙනවා. ඊට පස්සේ අපි රොටි ටික මේ ඇතුළට දාන පේස්ට් එක මේ තියෙන සෝස් එක දැන් ඉතින් අපි හදමු. ඒකට සෝස් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක නේද හැමතැනකම දාගන්න. ඊට පස්සේ බලමු අනාගන්න. සලාද දාන්න අවශ්‍යුණානේ. නෑ. ඒකේ සලාද තියාගෙන අනාගන්නේ රෝල් කරගන්න. කවර කරගන්නද? අපි ළඟ අද ඔයිල් පේපර් උත් නෑ. මොනවද ටූත් පික් නෑ. කවුරුද ඒක ආගන්න දෙන්නේ? මේ විදිහට ලස්සනයි නේද? ඒක ඇත්තටම අරුනේ. මේක දැන් ලස්සනයි. රසයිද? නෝරි රසයිද? Nice. කොයින්. කේ රසයිද? ඔබ්බනුද? මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. බයි.